ෆෝන් එක ඔයාගේ බලන්නේ නැහැ. ඔයාගේ ෆෝන් එක මම බලන්නේත් නැහැ. ඒ අපි දෙන්නයි සැක කරන්න දින හොයන්න දින අපි නටන්න ඕන යවුවා මම නටන නිසා මම ජොලියේ ඉන්නවා ඉතින් මම ආදරේ ඔයාගේ කෙල්ලෙක් තාවත් ඔයා නැති කරගන්න නැහැ. එතකොට ඔයා කියන්නේ ඔයා නටන ජවුසන් ටික ඔක්කොම මං හොයන්නේ නැති ඉඳ මට ඔහෙ ඉන්න කියලා නේ. ඔව් අනිත් එක මැනික දැන් ඔයා මගේ සිරා කෑල්ලනේ. ඔයාට මට උපන් දිනේට තෑග්ගක් කරන් දෙන්න ලොකුවට හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ හිතෙනවගෙන ඔයා මගේම කෑල්ලනේ. එතකොට ඔයාට මං කියන්නේ මවංක ආදරයක්. දැන් හොර කෑල්ල මොකක් හරි ටෝක් කරලා දාලා මොකක් හරි දීලා අරන් දෙන එක ඒක වෙනම ආතල් එකක් වෙනම චීන් එකක් නෑ. ඒකිත් මට සිර ආදරේ නෑ. ඒක තමයි ඒක මම විතර නෙවෙයි හැමෝම පිරිමින්ගේ එහෙම කෑල්ලක් තියෙනවා. ඉතින් සෙට් වුණොත් බෑ කියන්නේ නෑ, එපා කියන්නේ නෑ නේද? ඔනේ ඔයා මහ හොඳ නෑ. ඔයා ඒ කියන්නේ වෙන ඇති සම්බන්ධතා මම බලන්නම්කෝ. නෑ අනිත් එක තමයි මේ උන්ගේ දැන් ඔයා මට මාර ලස්සනයිනේ. ඔයාගේ කලරින් ඇඳුම හැමදේම ලස්සනයි. හැබැයි හොර කෑල්ල ලස්සන නැතත් කළු වුණත් ඒක වෙනම ලෙවල් එක ඒක ආතල් එකක් තියෙනවා හැමෝටම. හැබැයි මේකේ මරුණා කියලාවත් අපිට ඒකට ලෙඩක් වුණා කියලාත් අපිට එච්චර දුක හිතෙන්නේ නැහැ. හැබැයි සිරා කෑල්ලට පොඩ්ඩක් මේ වුණත් අපිට දුකක් අනුකම්පාවක් හිතෙනවා. මේක තමයි පිළිමි ස්වභාවය. අය අර කතාවකුත් තියෙනවානේ පිළිමි ආදරේ තමන්ගේ දරුවොන්ටයි අනුන්ගේ ගෑනුන්ටයි කියලා. එහෙනම් ඉතින් වෙන ගෑනු කෙනෙකුත් හොයාගෙන වෙන ළමයිනුත් හදලා ඔක්කොම කරා. මැනික අද මේ ගෝල් පේස් එකේ දකින්න කෑල්ල අද විතරයි මම දකින්නේ. මම ඒක යන්නේ ඉන්නේ කොහොමද දකින්නේ මේවා කරන්නේ නැහැ. ඉතින් මොකක් වීඩියෝ කරන්නේ? මම සාත්තරයක් කියනවා. සාත්තරයක් කියන්න බෑ. මම මෙයාට සාත්තරයක් මම කියනවා. නෑ මට කියන්නත් එපා. මට ඇත්තටම මෙයා ඔව් අයිති අපිට සාත්තර කියන්න එපා. මම මේ කරගත්ත මෝඩකම ගැන තමයි දැන් මේ කතා කරගෙන. මෙයා අහනවා මට හොර කෑල්ලක් ඉන්නේ ඇයි කියලා. ඔව් මං කියනවා ඉතින් අද ඔක්කොම හොර කෑල්ල ඉන්නවනේ නේද? අන්න හරි මේ රවුල් වෙලා අපි නේ. ඉතින් මෙයාට තමයි මම බොක්කෙන් ආදරේ. පිටිද්දේ හරි. ඇන්ටියන්. අව කපල් වලට කියන්න මොකද? කියන්න ඕනේ මේ ලව් කරන ගෑනුන්ට මිනිහොන්ටයි සාත්තර නැත්තම් අල්ලන්නේ. මේ කාලේ පුතා ලව් කරන මිනිස්සුලා හරි ලව් කරුවොත් පස් දෙනෙක් විතර තමයි අන්න හරි ඔක්කොම ඉන්නේ මෙයා වෙන ඇන්ටි පිළිසිද්ද වෙනවා. ඉතින් එහෙම සාද්දරයක් කියපු මෙයාත් එක කතා කරගෙන සාද්දර කියන ඇන්ටි කෙනෙකුත් ආවා. ඉතින් ඇත්තම කතාව තමයි මං කිව්වේ. මෙයා කොහොම හිතනවද මන් දන්නේ මොනවා කියන්න තියෙන්නේ මේමයි ගෑනුන්ට කියන්න තියෙන්නේ තමන්ගේ මිනිහව රැක කරන්න එපා. මිනිහත් ඇත්ත හරි කියපන් බොරුවෙන් හරි ඇත්ත කියපන් ජොලිය ආතල් එකේ චූටි ඉඳපන්. අනික බොක්කෙන් ලව් කරපන් එක්කුඩ ආතල් එකට කරපන් ගොඩකට. මාරු කතාව. හරි අපි බලමු. කියන්න ඕනේ. හරි.